ඔයාටත් කිසිම හේතුවක් නැතුවම වගේ මූඩ් එක අවුල් වෙනවද? ලෝකෙ ජීවත් වෙන ගොඩක් මිනිසුන්ට මෙහෙම වෙනවා කියලා ඔයා දන්නවද? මේ ලෝකේ මොනතරම් බලවත් මිනිස්සෙක් වුණත් දවස් පැය 24ම සතුටින් ඉන්න බෑ කියලා දන්නවද? අද කාලේ චුටි ළමයෙක්ගේ ඉඳලා වැඩිහිටි මිනිස්සෙක් වෙනකම්ම නොනවතුණු තරංගයක රේස් එකක් දුවනවා. අවුරුදු 3-4න් පටන් ගත්තට පස්සේ අවුරුදු 60ක් 70ක් යනකම්ම ජීවිතේ ජීවත් කරන්න මහන්සි වෙනවා. හැබැයි අපි අපිව ජීවත් කරන්න මහන්සි වුණාට අපිට ජීවත් වෙන්න, ජීවිතේ විඳින්න, සතුට වෙන්න අමතක වෙනවා. අපි මොනවා හරි ටාගට්ස් ටිකක් ෆුල්ෆිල් කරගන්න try කරනවා. ඒ ටික achieve කරගත්තට පස්සේ තව අලුතින් ටාගට්ස් අපි හදා ගන්නවා. මෙතනදී කෙනෙක්ට එයාගේ ජීවිතේ ටාගට් තියෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. මනුස්සයෙක්ට ජීවිතේ අරමුණක් තියෙන්න ඕනි. හැබැයි අරමුණක් ටාගට් එකක් තියෙනවා කියන එක ජීවිතේ එක කොටසක් විතරයි. ගොඩක් වෙලාවට මිනිස්සු කරන්නේ ටාගට් එකක් එයාගේ මුළු ජීවිතේම කරගන්න එක. අපි ජීවත් වෙනකොට අපිට ඕන දේවල්, අපි හිතන දේවල්, අපි හිතන විදියටම බලාපොරොත්තු වෙන විදියටම වෙන්නේ නැහැ. මේ ලෝකෙ සිද්ධ වෙන ඕනෑම දෙයක් ගලාගෙන යන විදියක් තියෙනවා. ඔයා මොන ආගමේ වුණත් ඒ ආගම්වල මේක කර්මය අනුව, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව, එහෙමත් නැත්නම් ස්වභාව ධර්මය අනුව සිද්ධ වෙනවා. ඔයා තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ ඔයාට පාලනය කරන්න පුළුවන් එකම දේ ඔයාගේ ප්‍රතිචාර දැක්වීමෙන් විතරයි කියන එක. අනිත් හැමදේම ඔයාට පාලනය කරන්න බෑ. ඕනම දෙයක් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. මොනවා හරි සිදුවීමක් වෙලා ඔයා මේ වෙලාවේ කලකිරීමකින්, දුකකින් ඉන්නව නම් ඔයා ඉගෙන ගන්න ඕන දේ තමයි ඔයාගේ අතේ පාලනයක් නැති දේවල් ගැන හිතන එක තේරුමක් නැති දෙයක් කියන එක. කාලයක් මේ දේ ප්‍රැක්ටිස් කරනකොට ඔයාට සිද්ධ වෙන ඕනෑම දෙයකට මධ්‍යස්ථව මුහුණ දෙන්න ඔයාට හැකියාවක් ලැබෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ බාහිර ලෝකය, බාහිර වෙන දේවල් වෙනස් කිරීම යන වෙනුවට ඔයාගේ අභ්‍යන්තර ශක්තිය වෙනස් කරන්න. ඔයා මොනවා හරි සිදුවීමකට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් කරන්න. ඔයාට පුළුවන් ඔයාගේ වටේ ඉන්න අයගෙන් සතුටින් ඉන්න අය දිහා බලලා එයාලා කොහොමද ඒ සිදුවීම් වලදී ප්‍රතිචාර දක්වන විදිය ගැන අධ්‍යයනය කරන්න. කොහොමුණත් වැදගත්ම දෙයක් තමයි අපිට අපේ ජීවිතේ ඇත්ත තත්ත්වය පිළිගන්න පුරුදු වෙන එක. ගොඩක් වෙලාවට අපි දුකින් ඉන්න හේතුව තමයි ඇත්ත තත්ත්වය පිළිගන්න කැමති නැති එක. තවත් කෙනෙක්ගේ ජීවිතය එක්ක ඔයාගේ ජීවිතේ කම්පෙයා කරන එක දැන්මම නතර කරන්න. ඔයාට තියෙන ජීවිතයේ අත්දැකීම් නෙවෙයි තව කෙනෙක්ට තියෙන්නේ. ඔයාගේ ජීවිතයේ අයිතිය ඔයාගේ මයින්ඩ් සෙට් එකයි, ඩිසිප්ලින් එකක් එක්ක තියෙන ඇක්ෂන් ප්‍රොසෙස් එකයි කියලා තේරුම් ගත්ත දවසට ඔයාගේ මයින්ඩ් එකේ නිදහස නැති කරන්න කාටවත් බෑ. ඔයා දන්නවද? මේ ලෝකේ ගොඩක් මිනිස්සු පොසිටිව් තින්කින් කළාට පොසිටිව් ඇක්ෂන් කරන්න කම්මැලි කියලා. අද කාලේ සතුටින් ඉන්න, එහෙම නැත්නම් මොනවා හරි දෙයක් ගැන උනත් නොලෙජ් එකක් දැනගන්න කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. හැබැයි නොලෙජ් එකක්, ඇක්ෂන් එකක් කරන්න අමාරුයි. ඒක හදාගන්න අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම ඩිසිප්ලින් කියන එක. ඒක අපිට කන්ටිනියු කරගෙන යන්න අමාරුයි. ඕනම කෙනෙක්ට පැය 24ම සතුටින් ඉන්න බෑ. අපිට එන සිතුවිලි වලින් 35%ක්ම වගේ තමයි අපි ફોකස් කරන්නේ. අනිත් 65%ම අයාල යනවා. අපිට සිතුවිලි එන එකවත් එහෙම නැත්තම් ඒවා ඉක්මවා යන්නවත් බෑ. කරන්න පුළුවන් එකම දේ ඔයාගේ සිතුවිලි ගැන සිහියෙන් ඉන්න එක විතරයි. ඔයාට පුළුවන් මේක ප්‍රැක්ටිස් කරන්න. මුලින් ඔයාට අමතක වෙයි ඔයා මේක ප්‍රැක්ටිස් කරනවා කියලා. හැබැයි ටික කාලයක් මේක කන්ටිනියු කළොත් ඔයාට ලොකු නිදහසක් දැනෙන්න ගනීවි. ඔයාට ඕන නම් පුළුවන් පොඩි වෙලාවකට ඔයාගේ ඩොපමින් ලෙවල් එක වැඩි කරගෙන සතුට වෙන්න. හැබැයි මම හිතන විදියට පොඩි වෙලාවකට සතුටින් ඉන්නවට වැඩිය ඔයාගේ සිතුවිලි බැලන්ස් කරගන්න එක ප්‍රැක්ටිස් කරාම ඒක తాවකාලික සතුටකට වැඩිය දීර්ඝ කාලයක් ඔයාව සතුටින් තියන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔයාට පුළුවන් ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙන ඕනම සිදුවීමක් එක්ක ඔයාගේ මූඩ් එකක් අවුල් වෙනවා නම්
ඔයා නිතරම වගේ දුක හිතනවා නම් මෙන්න මේ දේවල් try කරලා බලන්න. ඔයාට සිද්ධ වෙන ඕනම නරක සිදුවීමක හොඳ පැත්ත දකින්න පුරුදු වෙන්න. අපිට සිද්ධ වෙන නරකයි කියලා හිතන ඕනම දෙයක් මොනවා හරිම විදියකින් අලුත් දෙයක් ඉගෙන ගන්න chance එකක් වෙනවමයි. අදාළ සිදුවීම මොකක් වුණත් ඒකට ෆේස් කරන වෙලාවේදී ඔයාට ඔයාව නැති වෙනවා, ඔයාගේ මුළු ශක්තියම නැති වෙනවා, එහෙම නැත්නම් මුළු ලෝකෙම නැති වුණා කියලා වගේ දැනුණත් කාලය ගෙවිලා යනකොට හැමදේම වෙනස් වෙනවා. අත්තිවාරම ශක්තිවත් වෙන තරමට තමයි ඕනම නිර්මාණයක් කාලයක් පවතින්නේ. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ඔයාට දැනෙන, ඔයාට සතුට කරන්න පුළුවන් අරමුණ එක්ක ජීවත් වෙන්න. මෙතනදී ඔයා හදවතින්ම සතුට වෙන දේවල් සම්බන්ධ අරමුණක් තියෙන එක ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් දවසින් පොඩි වෙලාවක් අරගෙන ඔයාගේ හොබි එකක් ෆලෝ කරන්න. මේක පුංචි දෙයක් වුණත් කාලයක් තිස්සේ මේ දේ කළාම ඔයාට දවසේ වැඩ එක මොනතරම් ස්ට්‍රෙස් වුණත් මේක ඔයාට රිලීස් එකක් ගන්න පුළුවන් වෙනවා. ඔයාගේ දවස ආරම්භ කරන මොහොතේ ඔයාට පුළුවන් ඔයාටම පොරොන්දුවක් දෙන්න. දවසේ කාට හරිම කෙනෙක්ට උදව් කරන්න, ඕනම කෙනෙක් එක්ක hina වෙලා ආදරණීය මිනිස්සෙක් වෙලා ආදරේ පතරවන්න, පුංචි වචනයකින් තව කෙනෙක්ට උදව් කරන්න. මේ දේවල් පුංචි දෙයක් වුණත් මේ දේවල් වලින් තව කෙනෙක් සතුට වෙන එක දකිනකොට ඔයා නොදැනුවත්වම ඔයාට සතුටක් ලැබෙනවා. ඔයා අහලා ඇති සමහර විට සතුට බෝ කරන්න පුළුවන් කියලා. ඔයා සතුටින් ඉන්නවට ඔයාගේ වටේ ඉන්න අයත් සතුට අත්විඳිනවා. ඔයාට ලැබෙන පුංචි දෙයකටත් හදවතින් ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. වචනෙන් thank you කියනකට වැඩිය ඔයාට පුංචි දෙයක් ලැබුණත් ඒකට හදවතින්ම සතුට වෙන එකෙන් අපිට ඒ එන හැඟීම් විඳින එක අපේ මනස සැහැල්ලු කරන්න ගොඩක් බලපානවා. ඔයාට පුළුවන් දවසේ පුංචි වෙලාවක් අරගෙන මෙඩිටේට් කරන්න. ලෝකේ හැපියස්ට් පර්සන් වෙන මැතිව් රිකාඩ් පූජකතුමා දවස් පැය ගණනක් භාවනා කරනවා. භාවනාව තුළින් අපේ රසායනික ක්‍රියාවලිය වෙනස් කරනවා කියන එක පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ජීවිතය කියන්නේ හැමදාම හැම වෙලේම සතුටින් ඉන්නවා කියන එක නෙවෙයි. මොකද ඕනම දෙයක් යම් මට්ටමකට එන්න නම් ඒ තැනට එන්න විවිධ විදිහ අත්දැකීම් වලට මුහුණ දෙන්නම සිද්ධ වෙනවා. කාලයත් එක්ක ඔයා පරිණත වීමත් එක්ක ඉමෝෂනල් බැලන්ස් කරගන්න ගමන් ඩිසිප්ලින් එකකට අනුව ඇක්ෂන්ස් ක්‍රියාත්මක වෙනකොට ඔයාට ඔයාගේ හැපිනස් එක වැඩි වෙලාවක් තියාගන්න පුළුවන් වෙයි. එහෙනම් ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.